එක්තරා කුඩා ගමක ඉතා ඉක්මනින් කේන්ති යන පුංචි ළමයෙක් ජීවත් වුණා. ඔහුට තරහ આવොත් ඒක පාලනය කරගන්න බැරුව අනිත් අයට බනින්නත් රණ්ඩු වෙන්නත් පුරුදු වෙලා හිටියා. ගමම දැනගෙන හිටියේ මේ ළමයා හොඳයි, ඒත් කේන්තිය තමයි තියෙන ලොකුම දුර්වලකම කියලා. ඉතින් එයාගේ තාත්තා මේ ගැන ගොඩක් කල්පනා කළා. දිනක් පුතාව ළඟට කැඳවලා ලී කෑල්ලක් එක්ක එනමල්ලක් දීලා මෙහෙම කිව්වා. පුතේ, මින් පස්සේ ඔයාට කේන්ති යන හැම වතාවකම මේ ලෑල්ලට එක ඇණයක් ගහන්න. ළමයාට මේක අමුතු උපදෙසක් වුණත් ඒක අකුරටම ක්‍රියාත්මක කළා. පළමු දිනේ ඔහුට ඇණ 30කටත් වඩා ගහන්න සිද්ධ වුණා. එක්කෙක් කේන්තියත් සමග ලෑල්ලට ඇණ ගැසෙද්දි ලෑල්ල කැඩෙන්න වගේ. දින ගත වෙද්දි ඇණ ගැසීම වෙහෙස වෙද්දි ඔහු හිතන්න පටන් ගත්තා මං ඇයි මෙච්චර කේන්ති ගන්න කියලා. සතියෙන් සතිය ඔහු තමන්ගේ කෝපය පාලනය කරගන්න උත්සාහ කළා. මාසයක් පමණ ගියා. ඉතින් ඔන්න අන්තිමේදී ඔහුට එක ඇණයක්වත් ගහන්න ඕනි උනේ නැහැ. ඔහු ඊටම සතුටින් තමන්ගේ තාත්තා ළඟට ගිහින් හිස් වෙච්ච ලෑල්ල පෙන්නවුවා. ඉතින් තාත්තා සිනාසෙමින් මෙහෙම කිව්වා. "හොඳයි පුතේ. දැන් ඔයාට කේන්ති නොගිය හැම දවසකම ලෑල්ලේ තියෙන ඇණ එකින් එක ගලවන්න." එහෙම කියලාත් ඔන්න කාලයක් ගත වෙලා ගියා. ලෑල්ලේ තිබ්බ හැම ඇණයක්ම ඉවත් වුණා. ඉතින් ඊට පස්සේ හිස් වෙච්ච ලෑල්ල දිහාවට අත දික් කළා තාත්තා මෙහෙම කිව්වා. "පුතේ, දැන් ඇණ නැති වුණත් මේ ලෑල්ලේ සිදුරු තවම තියෙනව නේද? ඔයා කේන්තියෙන් කෙනෙකුට කියන වචනයක් මේ ඇණයක් වගේ. ඒ කෙනාගේ හදවතටම කිඳා බහිනවා. පස්සේ සමාව ගත්තත් ඒ වචනවල කැළල හැම විටම මැකී යන්නේ නැහැ." ඒ දවසෙන් පස්සේ ඒ ළමයා තමන්ගේ වචන පාවිච්චි කළේ ඊටාම සැලකිල්ලෙන්. ඔහුට තේරුණා සැබෑම ජය කියන්නේ තමන්වම ජය ගැනීම කියලා.